मैंने जाएगा वो दिवाई ना क्या कर बेदागन क्या ना मैं पिरुना में खाटो खाना बोलने में है ना वो लगाना है అది అని మాధ్యకు వచ్చే లైవ్లో దిగినా సిలో మాధ్య అవసరం హరిని బెదాగండి कोई जनप्रिय काम हो सब नहीं ये मोने मोने हेलो क्या Khusus ni. Ibaratnya kaca sih itu. Serius? Serius. Serius. Hindi makanya. Ay, wala karuna kalau magi nang inno panggilan pura hati kerja ni pak. Wala wagi mode udah staff kerja kerja mah, yang apa style ni patin ni, desbalan aja. Ay මොකද මේ මොකද සිරස කට්ටියගේ මගේ ඉඩම් හබයක් තියෙනවා. එන කසාද හබයක් තියෙනවා. පරපතල වරදක් කරේ ඔයා මේක මැද මෙතනින් ඉවත් කරා. ඒකට මං ආස නැහැ. කරුණා කළා දේශපාලනඥයන් ඉන්න කෙනා මමත් එක්ක නැති කට්ටිය එක් කරන්න උත්සාහ ගන්න. ඒක වෙන් කරන්න නෙවෙයි. ඒ නිසා ඔයාලට මාසයක් ඔයාගේ බං අද ඉඳලා වැඩ නවත්තනවා. මාසයක් වැඩ නවත්තලා නැවත රස්සාව දෙන්න මං කල්පනා කළා. අද ඉඳලා අන්නේ කෙනේ වැරදි කියන්නේ. ඒක වැරදි. නමුත් එතකොට මගේ නමයි සවුත් වෙන්නේ. ඔයාගේ නම කවුරුවත් දන්නේ නැහැ. මම ඇහුවේ. එන්න කියලා බෑ කිව්වනම් කමක් නැහැ. එහෙමනේ නෑනේ. නෑ. එයා මගේ හතුරුනේ අනිත් එක මහරජා මම ගොඩක් කල් විජය කුමාරතුංග ඉන්න කාලේදී අනුබණ්ඩාගේ මැද කාලේ මගේ යාළුවෝ ඒගොල්ලෝ. ඒගොල්ලෝ වැරද්දක් කරා වැරද්දට මම වැරදි කිව්වා. ඒ පුජ්‍යල කාපයක් නෑ අපේ. සියලුම විද්‍යුත් මාධ්‍ය අයිතිකරුවන්ටයි ඒ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල වලටයි සියලුම විද්‍යුත් මාධ්‍ය වලටයි සියලුම ජනමාධ්‍ය අයිතිකරුවන්ටයි සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල වලටයි ඒ සියලුම ජනමාධ්‍ය වේදීන්ටයි මම බොහොම හිසනමල ආචාර කරනවා. පළවෙනි කතාව. දෙවෙනි එක තමයි මේ මගේ අමාත්‍යාංශය. මහජන කටයුතු මහජන සම්බන්ධතා මේකට විශේෂයෙන්ම උදව් කරන්න ඕන මාධ්‍ය. ඇයි මම එහෙම කියන්නේ? මෙන්න මේකයි කියන්නේ. දැන් විද්‍යුත් මාධ්‍ය සමහර වෙලාවට දානවා අර පාලම කැල්ල අවුරුදු ගාණක් කිව්ව දේශපාලනඥයා හැදුවේ නැහැ. අර පාරේ යන්න බෑ. කාගේ හරි දුක් ගැනවිල්ලක් විද්‍යුත් මාධ්‍යයෙන් පෙන්නනවා. පුවත්පත්වල පළ වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය දුක වේදනාව ඕනකම. ඒවට දේශපාලනඥයෝ අහුම්කම් දෙන්නේ නැතිනම් අහුම්කම් දීලා ඒ දේ ඉටු නොවෙනව නම් ඒ කාර්යය ඉටු කරන්න මට පුළුවන්කම ලබා දෙන්න තමයි අතිගරු ජනාධිපතිතුමා මහජනතාවත් එක්ක නිතරම සම්බන්ධකම් තියෙන මට මේ අමාත්‍යාංශ බාර දුන්නේ. මේ විෂයපතේ එකක් කියලා නෑ මට. එකක් කියලා නෑ. දැන් දේවාලයකට ගියොත් දෙවියන්ගෙන් ඉල්ලන්නේ කෙනෙක් රැකියාවක් නම් ඒක දෙවියෝ දෙන්න ඕනේ ඒක. සමගියක් ඕනේ.
මුදල් නම් දෙවියෝ දෙන්න ඕන. ඒ දෙවියන්ට තියෙන කාර්යයක් තමයි ජනතා සිතුම් පැතුම් බැතිමතුන්ගේ සිතුම් පැතුම් ඉටු කිරීම. මටත් තියෙන්නේ දෙවියන්ට වගේ කාර්යයක්. හැම කෙනාගේම මම සිතුම් පැතුම් ඉෂ්ට කරන්න ඕන. ඒ දිහා මම බලන් ඉන්න ඕන. දැන් මම දන්නවා මම ටික කාලයක් මාධ්‍ය බාරව හිටි ඇමතිවරයා හැටියට මගේ තිබුණා විශේෂයෙන් මාධ්‍ය වේදීන් වැටී තියෙන දුකෙන් උඩට ගන්න සමහර කට්ටිය. එයාගේ ගොඩක් දුක් ආදෝනා වේදනාවල් තියෙනවා. ඒ අය රටේ දුක කියනවා. ඒ අය රටේ වේදනාව කියනවා. හැබැයි ඒ අයගේ දුක කියන්නේ කවුරුත් කෙනෙක් නැහැ. ඉතින් මේ මගේ අමාත්‍යංශ මට ඒකත් ඔබතුමාලා වෙනුවෙන් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. දැන් හැම මාධ්‍යෙම තියෙනවා එක වැඩසටහන්. මට ඒවට කරුණා කළා තමුන්නාන්සේලා සහෝදරත්වයෙන් මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මටත් ඒව දැනුම් දෙන්න. මගේ ලේකම්තුමාගෙන් ඉල්ල ගන්න මගේ නම්බර අපි අලුත් නම්බරයක් ගත්තා. මේක ඇවිල්ලා හොට් නම්බර එකක්. මෙතන උදේ 7 ඉඳලා රාත්‍රී 11 වෙනකන් කෙනෙක් අපි රඳවා තියෙනවා. මේක ලියා ගන්න. හදිස්සියක් වුණොත් එතෙන්ට යන්නේ මර්වින් සිල්වා. රාත්‍රී 12ත් එකත් කියලා මට ගාණක් නැහැ. එහෙම නැත්නම් මගේ නිලධාරි පිටක් කරනවා. මේ නම්බරේ 011 238යි 1555 011 238යි 1555 විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා එතුමත් එක්ක මම 70 දශකයට ඉස්සෙල්ලා ඉඳන්ම දේශපාලන කටයුතු කරේ බෙලියත් යාසනේ. එතුමා දියුරුම් දෙන දවස් තමයි මමත් ආවේ එතුමත් එක්ක කොළඹ. ඇවිල්ලා එතුමා ගියා පාර්ලිමේන්තුවට. මම එතුමා වාඩි කරේව CW එකේ මගේ නැතුම් රස්සාව. ඒ නැති කර එක්සත් ජාතික පක්ෂේ. ඒ රස්සාව මට දුන්නේ එතුමාගේ පියා ඩී රාජපක්ෂ මහත්මයා. මගේ තාත්තගේ තියෙන මිත්‍රකමට. එතුමා කල්පනා කරන්නේ නැති මට එක විශ්යක් විතරක් බාර දෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි. ඒක ඉන්දියාවේ තියෙන්නේ ඉන්දියාවේ අගමැති මන්මෝහන් සිං මහත්මයාට මේ මහජන කටයුතු අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ඒක ඉතින් එතුමා මට බාර දුන්නේ මාළු ලෑල්ලෙත් මාළු වාඩියෙත් කමතෙත් ගෙපලෙත් ගොයිබිමෙත් ගහයට ඒ වගේම අර වෙලේ පිදුරු කොටක ළඟ ඉඳන් හරි මිනිස්සුන්ගේ අවශ්‍යතාවය සොයා බැලීමට කියන්නේ නොමග යන උදවිය කරුණු තේරුම් කර දීලා යාමකට යැවීම ඊළඟට නොකරිච්ච වැඩ කර දීම මහින්ද චින්තනයේ අම්බලන් නැහැ මම වැරදි කරන්නේ නැති කෙනෙක් එකම කරන මං වැරද්ද පොඩි කාලෙත් එහෙමයි වැරද්ද දැක්කතන වැරද්ද කියලා දෙනවා කියලා දෙන දෙයට අකී කරුණොත් අර බෙලියත් ස්ටයිල් එක මම පාවිච්චි කරනවා ඒක මගේ වරදක් නෙවෙයි මම කල්පනා කරේ මගේ ජීවිතයට වැඩිය ලොකුයි මේ රට ප්‍රභාකරන් කියන මිනිමරුව විනාශ කරන්න ඕනේ. ඒ පණිවිඩය මගේ පිළිතටයි දරුවන්ටයි කිව්ව මෙච්චරයි ඒගොල්ලෝ කිව්වේ. ඒකට මම සන්තෝෂ වෙනවා. තාත්තේ නෝනත් කිව්වේ එහෙමයි. මේ දෙවරක් හිතන්න එපා ජනාධිපතිතුමාගේ කීම ඉෂ්ට කරන්න. නිකම්ම බැලුවට වැඩිය හොඳයි මොනවාරි කළා මැරෙන්න. ඉතින් මම ජයරත්නයකට ගිහිල්ලා සියලු කටයුතු කළා ආවේ. ගෙදර දෙන්න තුන්නේ නැහැ මුදල් වෛද්‍ය විද්‍යාලයට බොඩිය බාර දෙන්න කිව්වා. එක ආම්දනමක් කියලා පාංශුකල් දෙන්න කිව්වා. ඊට පස්සේ තමයි මම අර කනත්තෙන් තරක් වෙන් කරගත්තේ. ජෝතිපාල ළඟින් මම ආදරය කරන ගායකයා ළඟින් මම පොඩි කැලලක් වෙන් කරගත්තා. ඒක නිසා අවසාන වශයෙන් කියන්න දෙන්නේ මෙච්චරයි. අද මම දැක්ක ලංකාදී පුවත්පතේ තිබුණා ඇඳුම හරි නැහැ කියලා ජනාධිපතිතුමා දොස් කියලා මට කැබිනට් එකෙන් යන්න කිව්වා කියලා. මම චැලෙන්ජ් කරනවා ඕන කෙනෙකුට මට එහෙම කිව්වා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් මම මේ හිට සියලු තනතුරු වලින් මම ඉවත් වෙලා මම පාට බයි. මේ අද මගේ ඇඳුම් නෝන ලෑස්ති කරලා තිබුණේ. අද වගේ මම දේවාලින්දලා ආවේ. දෙවියන්ගේ කාර්යය කළා. දැනුත් දෙයියෝ මේ කිරෝලින් නාවලා ආවේ. දේව කාර්යය කළා.
මං කිව්වා දැන් මේ අඳින්න වෙලාවක් නැහැ මෙහෙම යන්න. අධිකර ජයපාලතුමා මං කිව්වා ජයපාලතුමාට දැන් මේ දේවාලේ පූජා ඉදලා මවින් දැන් මේ යන්නේ එකට කිව්වා. කියලා ආවේ. එතුමා තමයි කිව්ව මට යන්න කියලා. ඒක නිසා ගමේ ගොඩෙන් ආපු උදවියට මේ සමහර හාමුලාගේ පත්තර මේ විදියට කරදර කරනවා නම් මං ඒ හාමුලාට ඇඟිල්ල දික් කළ එකක් කියනවා දබන ඇඟිල්ල දික් කළා. දැලිපියෙන් මීපැණි කන්න එපා. තවදුරටත් අනවශ්‍ය විදිහට කරදර කරන ලෑස්ති වෙනවා නම් ඒකට මූණ දෙන්න මම ලෑස්ති. ධර්මපාලතුමාට කරදර කළා ධර්මපාලතුමා මේ රටේ ඉන්නේ නැතු ඉන්දියාවට ගියා වගේ මං එහෙම යන්නේ නැහැ. මං ඉන්නේ මේ රටේ. ඒක නිසා මට විතරක් නෙමෙයි. ගමේ ගොඩේ මිනිස්සු 1956 විප්ලවයෙන් තමයි එළියට ආවේ. මේගොල්ලත් එහෙම වෙන්නේ නැති. නැතිබරි පන්තියේ මිනිස්සු. ගේ ළමයි. රුහුණ විශේෂයෙන් අපි එළියට ආවේ ඩී.ඒ. රාජපක්ෂ ඩී.එම්. රාජපක්ෂ මහතුමාලාගේ ඒ પરම්පරාව නිසා. ඉතින් ගමෙන් ආ මිනිස්සුන්ට හාමුල ගහනවා නම් හාමුලගේ වතකොත්ත තියෙනවා මගේ ළඟ. මේව පුස්කොළ පොත්වල තියෙනවා. පත්තර කට්ටිය මේක දාන එක නැති නිසා මම ලවුඩ් ස්පීකර් එකක් බැඳගෙන රටවට යනවා ටේප් එක දාගෙන. මෙන්න මේ උන්ගේ ඇටි මේමයි කියලා. ඒ මහා නරක ඉතිහාසයක් තියෙනවා හාමුලාට. ඒක මම අද කියන්නේ නැහැ. දැන් මම එයාට කියනවා බොම කාරුණිකව ගමේ ගොඩෙන් ආපු අපි වගේ ආවුන්ට ගහන්න එපා. සත්‍ය ප්‍රකාශ කරන්න. විද්‍යුත් මාධ්‍ය වේවා ජනමාධ්‍ය වේවා ලියන කෙනා වේවා පෙන්නන කෙනා වේවා සත්‍ය කියන්න. ඒ නිසා මේ පණිවිඩේ කැබිනට් එකේ කවුරු හරි දුන්න නම් ඒකේ බොරුවක් ඒ දීපු එක මට වුණොත් මම කට කපනවා දැලිපියේ. මේක දාන්න. මේ බොරුව පත්තරයට දීපු මම යාගේ මට නිලතල බලතල කිසි දෙයක් ඕනේ නැහැ. මේ බොරුව පත්‍රයට දීපු කවුරුරි මම දන්නවනම් ලැජ්ජ තියෙනවා මට කියන්න ඕන මම කට කපනවා. ඇයි මිනිස්සු නොමගැරීම බරපතල වරදක්. මේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා අපි මීට වැඩිය ඉවසන්න ඕන නිසා තමයි අද මේ ඉවසන්නේ. අරාබියේ තියෙන නීතියයි සිංහල රජ කාලේ නීතියයි තියෙනවා නම් මේ වගේ වැරදි වෙන්නේ නැහැ. මේ වෙනව අඩුයි. අද සමහර එක එක පොඩි සංගරා පත්තර තියෙනවා. එකක විද්‍යුත් මාධ්‍ය මගින් එක එක අංශ තියෙනවා. මිනිස්සුන්ට ගහනවා ඉතාම නරක නින්දිත විදියට. ඒකට ලංකාවේ නීති නැහැ. ඒ නිසා ලංකාවේ නීති නැති නිසා මර්වින් සෙල්ලවත් යමක් කළ යුතුයි කියලා මම තනියම හිතාගත්තා. දෙන්න මොනවා කියන්නේ? වංචා කළා නැහැ, හොරකම් කළා නැහැ, ස්ත්‍රී දූෂණ කළා නැහැ, පගාව ගහලා නැහැ, වැරදි කියලා නැහැ. ඔය මට කවුරු දොස් කිව්වත් ලනු පොටේ එයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගැට ගහගත්ත නිසා තමයි අද ඩෙන්ගු වක් සීමා වුණේ. මගේ කැලණි එක්කෙනෙක් මරුන්නේ නැහැ. ඇයි? මිනිස්සු බය වුණා. ඒක හරියට මට කරන්න දුන්නා නම් රෝගේ ඇත්තෙම නැහැ. ප්‍රැක්ටිකලි පෙන්වන්න ඕන.